නේපාලයේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දී තමා ගනිමුල්ල සංජීව ඝාතනයෙන් පසුව පලා ගිය ආකාරය පිළිබඳව ආරක්ෂක අංශ වෙත කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා. එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ ඝාතන සිද්ධියෙන් පසු මාස දෙකකට අධික කාලයක් තමන් මතුගම හා තංගල් යන ප්‍රදේශවල සැඟව සිටි බවයි. සංවිධානාත්මක අපරාධකාරයෙකු වන ගනිමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දී පසුගියදා නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායමක් එරට පොලිසිය සමග එක්ව සිදුකර විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව අපරාධකරුවන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුකර මහතා ඇතුළු තවත් නිලධාරීන් සිව් දෙනෙකු විසින් ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඊයේ පස්වරුවේ මෙරටට රැගෙන ආවා. එලෙස පැමිණි අපරාධකරුවන් විශේෂ ආරක්ෂාවක් යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් වෙත බාර දෙනු ලැබුවා. ඒ අනුව ඉෂාරා සෙව්වන්දී ඩුප්ලිකේට් ඉෂාරා හෙවත් ජේ.කේ. බායි නැමැත්තා හා ජැෆ්නා ෂුරේෂ් නැමැත්තා කොළඹ අපරාධ කොට්ටාසයට බාර දෙනු ලැබුවා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා සහ ගිහාන් සිල්වා නම් පොලිස් නිලධාරියා අදාළ මෙහෙයුම සඳහා නේපාලයට බලා ගොස් තිබුණේ පසුගිය ඔක්තෝබර් 10 වනදායි. එහිදී නේපාලයේ නියෝජ්‍ය තානාපති සමීර මුණසිංහ මහත්මිය හා ඇයගේ සැමියා විසින් අවශ්‍ය සියලු පහසුකම් සලසා එරට පොලිසියද සම්බන්ධ කර ඇති බවද වාර්තා වේ. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ මෙරට විමර්ශන නිලධාරීන් තවත් පාර්ශවයන් හරහා ජේ.කේ. බායි නැමැත්තාවද අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී රොහාන් ඕලුකල මහතා ඔහුගෙන් ඉෂාරා සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කිසිවක් නොදන්නා බවයි. එහිත් පොලිසිය ඉෂාරාගේ දුරකථන අංකය ඔහුගෙන් ලබාගෙන ඇති අතර පසුව සිදු කර සොයා බැලීමේදී ඉෂාරා රැඳී සිටින ස්ථානය අනාවරණය කරගෙන ඇති අතර අනතුරුව ඕලුකල මහතා හා අනෙක් පොලිස් නිලධාරියා ඇය පදිංචි නිවසට නිවාස 5ක් පමණ දුරින් ලැබුම්ගෙන විමර්ශනය කර ඇති බවද සඳහන් වේ. නේපාල පොලිසිය යොදවා අදාළ ස්ථානය සම්බන්ධයෙන් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඉන්දියාවේ බැංගලෝරයේ සිට පැමිණි තමිලින් නම් කාන්තාවක් අදාළ දෙමහල් නිවසේ උඩුමහලේ කුලී පදනම මත රැඳී සිටින බවයි. ඒ වෙනුවෙන් ඇය මාසකට නේපාල් රුපියල් 6000ක් පමණ මුදලක් ගෙවන බවද අනාවරණය වී තිබේ. එහෙත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ තමිලිනි නමින් පෙනී සිටින්නේ ඉෂාරා බවයි. සියලු තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව නේපාල් පොලිසිය සමග අදාළ ස්ථානයට ගොස් ඇති ඕලුකල මහතා සහ අනෙක් නිලධාරියා පහත මහලේ රැඳී සිටි ඔවුන්ව ඉහළ මහලට යවා ඉෂාරා අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වේ. ඒ අනුව නේපාල පොලිසිය ඇයව අත්අඩංගුවට ගැනීමේදී ඇය කිසිදු ප්‍රතිරෝධයක් දක්වා නොමැති අතර අනතුරුව ඕලුකල මහතා ඇය සිටි ස්ථානයට ගොස් තිබෙනවා.